ඉතින් අද අපි ටිකක් කතා කරමු දියවැඩියාව තියෙන කෙනෙක්ට පාන් එක්ක තියෙන සම්බන්ධය ගැන. නේද? මොකද අර SugarMD YouTube එකේ කියන විදිහට දියවැඩියාව කිව්ව ගමන් පාන් කන එක නවත්තන්න ඕනේ නෑලු. ඔව්. ඒක ඇත්ත. සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ නෑ. හැබැයි ඉතින් හරි තේරිම කරන එක තමයි හරිම වැදගත් වෙන්නේ. ඒ මොකද එහෙම කරන්නේ? මෙහෙමයි. දැන් කඩේ තියෙන ගොඩක් පාන් වර්ග තියෙනවනේ. විශේෂයෙන්ම අර සුදු පාන්. ඔව්. ඒවා කෑවට පස්සේ හිතන්න විනාඩි 30ක් යන්නත් කලින් ලේවල සීනි මට්ටම අම්මෝ උඩ යනවා. එච්චර ඉක්මනට? ඔව්. සුදු පාන් පෙති දෙකක් ගත්තොත් ඒකේ කාබෝහයිඩ්‍රේට් සමහර විට ග්‍රෑම් 40ක් විතර තියෙන්න පුළුවන්. ඒ තන්තු ෆයිබර් ග්‍රෑම් එකකටත් අඩුයි. අන්න එතනයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අර ලස්සනට ගහලා තියෙන ලේබල් වලට බහුධාන්‍ය එහෙම කියලා තිබුණට වැඩක් නෑ වගේ. අනේ ඔව් මල්ටිග්‍රේන් කිව්වට ඒකේ විවිධ ධාන්‍ය පොඩ්ඩක් සමහර විට 1% වගේ තිබ්බත් ඇති නීතියට අනුව. දුඹුරු පාන් කියලා තිබුණත් සමහර ඒවාට පාට දාලා තින්නත් පුරුවන්. ඇත්තද? එතකොට අර ග්ලූටන් නැති ඒවා ග්ලූටන් ෆ්‍රී ඒවා උනත් කාබෝහයිඩ්‍රේට් වැඩි වෙන්න පුරුවන්. ඉතින් මේ ඔක්කොම ASCII අපි හරියටම බලන්න ඕන දේ තමයි මොකක්ද? කාබෝහයිඩ්‍රේට් සහ තන්තු අනුපාතය. ඒක තමයි වැදගත්ම දේ. ලේබලෙන් නම නෙවෙයි බලන්න ඕන මුළු කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 10කට තන්තු ග්‍රෑම් 2ක්වත් තියනවද කියලා. ඒ කියන්නේ 10.1 අනුපාතය 10ට 1. හරි. ඊටත් වඩා හොඳයි 5.1 නම්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 5කට තන්තු ග්‍රෑම් 1ක්. එතකොට සුද්ධ කාබ්ස් අඩුයි. අර net carbs කියන එක නේද? ඔව්. මුළු කාබ්ස් වලින් තන්තු අඩු කරාම එන ගාන. ලේවල සීනි වලට බලපාන්නේ කන වැඩියෙන්. තන්තු වැඩි වෙන්න අර සීනි එකපාරටම උඩ යන එක පාලනය වෙනවා. ඒක නම් හරිම පැහැදිලි. එතකොට ඉතින් මේ වගේ හොඳ විකල්ප මොනවද තියෙන්නේ? එකක් තමයි අර පැසුණු ධාන්‍ය වලින් හදන සවඩෝ පාන්. ඉසීකියල් බ්‍රෙඩ් කියන්නේත් ඒ වගේ එකක්. ඉසීකියල් බ්‍රෙඩ්. ඒ පැසවීමේ ක්‍රියාවලියෙන් ලැක්ටික් ඇසිඩ් හැදෙනවා. ඒකෙන් ඉන්සුලින් වලට සෛල ප්‍රතිචාර දක්වන එක. ඒ කියන්නේ ඉන්සුලින් සංවේදීතාවය වැඩි වෙනවා. අර ඇපල් සයිඩර් විනාකිරි වගේම තමයි. හොඳයි. තව තියෙනවා පම්පනිකල් පාන්. රයිවලින් හදන ටිකක් තද පාට ඝන පාන් එකක්. ඒක සාමාන්‍ය පාන් වල වගේ 8 ගුණයක් විතර තන්තු තියෙනවා. 8 ගුණයක්. ඔව්. හොඳයි. දැන් අපි දන්නවා අනුපාතයයි හොඳ වර්ග කිහිපයකුයි. හැබැයි නියම සෞඛ්‍ය සම්පන්න පාන් එකක් අඳුරගන්න තව පොඩි ටෙස්ට් එකක් ගැනත් අර මූලාශ්‍රය තිබුණ නේද? ඔව්. මේක ටිකක් පුදුම හිතෙයි. සාමාන්‍යයෙන් අපි දකින පාන් වර්ග තියෙනවනේ කාමර උෂ්ණතාවයේ දවස් ගාණක්. සමහර විට සතියක් උනත් තියෙනවා නරක නොවි. ඔව් තියෙනවා. ඒ බොහෝ වෙලාවට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නිසා. හැබැයි ඇත්තටම සෞඛ්‍ය සම්පන්න අර කල්තබා ගන්න දේවල් දාලා නැති පාන් දවස් 2-3කින් නරක වෙන්න ගන්නවා. එහෙමද? ඕ ඒ නිසා ඒවා ෆ්‍රිජ් එකේ තියෙන එක තමයි හොඳ. තව දියක් පාන් කනකොට අලිගැට peer හරි ඔලිව් තෙල් හරි ඇට වර්ග ටිකක් හරි ඒ කියන්නේ හොඳ තෙල් මේද වර්ගයක් එක්ක කෑවම අර සීනි උඩ යගික තවත් පාලනය වෙනවා. ඒක නම් නියම උපදේශයක්. අර වීඩියෝ එකේ අර අඩු කාප්පාන් වර්ග කීපයකුත් නම් කරලා තිබුණා නේද? ඕ උදාහරණ විදිහට තිබුණා සෝලා පාන් පෙත්තක සුද්ධ කාබ්ස් ග්‍රෑම් 2යිලු. මයිකීස් ලෝ කාබ් ස්මාර්ට් පාන් එකේ ග්‍රෑම් 1යි. ජෝසෆ්ස් ලවාෂ් කියන පැතලි පාන් එකේ ග්‍රෑම් 10යි. අර කිස්නයි කීටෝ කියන එකේ සුද්ධ කාබ්ස් 0යි. ඕ හැබැයි ඉතින් මේවා හැමතැනම හොයාගන්න තියනවද කියන එකත් බලන්න වෙනව නේද? ඔව් ඒක ඇත්ත. අර එසීකියල් හරි සෝලා හරි ලංකාවේ හැම කඩේම නෑනේ. එතකොට මොකද කරන්නේ? ඒක තමයි ඒ වෙලාවට තමයි අර මූලික කාරණාව වැදගත් වෙන්නේ. ලේබල් එක බලලා අර 10.1 හරි 5.1 හරි අනුපාතයේ තියෙන එකක් හොයන එක. සමහරවිට දැන් ලංකාවේ බේකරි වලත් එම විකල්ප තියෙන්න පුළුවන් බලන්න ඕනේ. වැදගත්ම දේ තමයි අර නිකම් පුරුද්දට වගේ සුදු පාන්ම ගන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලලා දැනුවත්ව තීරණයක් ගන්න එක. මේක හරියට අර පුරුද්දෙන් මිදිලා ටිකක් හිතලා බලලා වැඩක් කරනවා වගේ. ඒ කියන්නේ පාන් කෑල්ලක් තෝරන එක වුණත් ඒකේ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා වගේ නේද? මේකෙන් අපේ අනිත් තීරණ ගැනත් මොන හරි ඉගෙන ගන්න පුරුවන් වගේ. හරියටම හරි. අර මූලාශ්‍රය කියන්නේත් ඒකයි. පාන් කියන්නේ හරියට රූපකයක් වගේ.
අවුරුදු දහස් ගාණක් අපි කාපු දෙයක් නෑ. ඒක පරිවර්තනය මා වගේ අපේ සෞඛ්‍ය පුරුදු, අපේ ඉලක්කවලට යන ගමන ඒවත් පරිවර්තනය වෙන්න ඕන. නිකන් හිතන්නේ බනන්නේ නැතුව සුදු පාන් කනවා වගේ පුරුද්දට කරන දේවල් වලින් අයින් වෙලා ටිකක් සවිඥානිකව අපිට ඇක්ටටම හොඳ දේ තෝරගන්න එක කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනෝ නේද? ඒක නම් ඇත්ත. ඉතින් අද කතාවෙන් අපි ගත්ත ප්‍රධානම දේ තමයි දියවැඩියාව තීනවනම් පාන් සම්පූර්ණයෙන්ම අතාරින්න ඕන නෑ. හැබැයි තෝරගන්නකොට හරිම බුද්ධිමත් වෙන්න ඕනේ. ලේබලේ නම විතරක් බලන්නේ නැතුව අර කාබෝහයිඩ්‍රේට් තන්තු අනුපාතය බලන්න ඕන. 1 සවර්ඩෝ පම්පනිකල් වගේ තන්තු වැඩි ශුද්ධ කාබ්ස් අඩු විකල්ප හොයන්න ඕන. මේක අත්හැරීමක් නෙවෙයි අපේ සෞඛ්‍යයට හරියන්න විදියට හැඩගැසීමක්. ඒ කතාව හරිම වැදගත්. එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුරුවන් නේද? පාන් තෝරනවා වගේ අපි එදිනෙදා හරිම සරලයි සාමාන්‍යයි කියලා හිතලා ඒත් ඇත්තටම ටිකක් හිතලා බලලා ගන්න ඕන තවත් මොන වගේ තීරණ අපේ ජීවිතවල තියෙනවද? ඒ වගේ තීරණ වලින් අපේ ලොකු ඉලක්කවලට යන ගමන ගැන අපේ මුළු ජීවිතේම යහපැවැත්ම ගැන අපිට මොන වගේ ගැඹුරු පාඩම් ඉගෙන ගන්න පුළුවන් වෙයිද? ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න වටිනව නේද?